good morning. අපි අද ඉඳන් ඉතාම ලස්සන වැඩසටහනක් කරන්න යන්නේ. ඒ තමයි තවශ්‍යයෙන්ම මේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකේ තියෙන විශේෂිත අවස්ථාවන් අපි පාවිච්චි කරන්න යන්නේ කොහොමද අපි ඒක යොදාගන්නේ කියන එක පිළිබඳව ඔයගොල්ලන්ට පොඩි හැඳින්වීමක් කරන්න. so එතකොට අපි මෙතන ඉඳන් පටන් ගන්න අපේ ලැන්ග්වේජ් ප්‍රෝග්‍රෑම් එක අපි ප්‍රධාන වශයෙන්ම කේන්ද්‍රගත කරනවා අපේ ලැන්ග්වේජ් එක ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක කොහොමද අපි විවිධ අවස්ථාවල විවිධ ග්‍රැමටිකල් කන්සෙප්ට්ස් එක ඒ වගේම කොහොමද සෙන්ටෙන්ස් පැටර්න්ස් එක කොහොමද අපි යූස් කරන්නේ කියන එක පිළිබඳව ඔයගොල්ලන්ට පොඩි හැඳින්වීමක් කරන්නයි මම උත්සාහ කරන්නේ. පොඩි අහිංසක ප්‍රයත්නයක් බලමු අපි ඒක සාර්ථක කරගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඔයගොල්ලෝ ඉදිරියට මගේ channel එකත් එක්ක රැඳී හිටියොත් ඔයගොල්ලන්ට පුළුවන් වෙයි ඒක දැක බලා ගන්න. හොඳයි අපි බලමු අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂිත වූ දෙයක්. ඒ තමයි ඔයගොල්ලෝ දන්නවා මේ ආටිකල්ස් වල the කියන ආටිකල් එක ගැන. the කියන ආටිකල් එකේ විශේෂත්වයක් තියෙනවා. ඒ the කියන ආටිකල් එක ඩෙෆිනිට් ආටිකල් එකක් කියලා හඳුන්වලා ලබන. ඒ කියන්නේ ඒක සිංහලෙන් කියනවා නම් ඒකට කියන්නේ අපි ස්ථිරව යෙදෙන නැත්නම් නිශ්චිත වූ අව්‍ය පදයක් තමයි ඒකට හඳුන්වන්නේ අපි සිංහලෙන්. නිශ්චිත වූ අව්‍ය පද. නිශ්චිත අව්‍ය පදයකට තමයි the article එක කියලා කියන්නේ. එතකොට ඒක ඉංග්‍රීසි වලින් අපි කියන්නේ definite article කියලා. So we know how to use definite article. අපි දන්නවා කොහොමද definite article එකක් පාවිච්චි කරන්නේ කියලා. එතකොට අපි බලමු දැන් මේකෙදි ප්‍රධාන වශයෙන්ම අවස්ථාවන් කීපයක් තියෙනවා මෙහි යොදා ගන්න. මම උදාහරණ විදිහට කියන්නම් ඔයගලන්ට. දැන් අපි හිතමුකෝ අපි ගන්නවා වාක්‍යයක් කියලා මෙහෙම present simple වලින් ගන්නවා මම we go to school කියලා. කවදාවත් we go to the school කියලා දෙන්නේ නැති අවස්ථාවක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ the කියන ආටිකල් එක the එකේ දෙන්නේ නැහැ. school සමග දෙන්නේ නැහැ. නමුත් we go to school කියලා පාවිච්චි කරනවා. ඒතර ආටිකල් එකක් the නොයෙදින අවස්ථාවක් තමයි we go to school. අපි උදාහරණයක් තව කියමු. We go to church, we go to temple, we go home. ඒ වගේම තව අපිට කියන්න පුළුවන් we go to market like that. එතකොට ඒ වගේ අවස්ථාවලදී අපි sentence එක පාවිච්චි කරන්නේ මේ the කියන ආටිකල් එක නැතුව. එතකොට ඒක විශේෂිත අවස්ථාවක් ඉංග්‍රීසි භාෂාවේ. ඒ වගේම තවත් අවස්ථාවක් තියෙනවා මේ the කියන ආටිකල් එකේ යෙදෙන ඒ තමයි විශේෂයෙන්ම we go to the church කියලා කිව්වොත්